ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හා විධායක සභාව කැඳවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්. එජාපය ජනවරම ඉල්ලන්නේ සංවර්ධන සංග්‍රාමයටයි. අගමැති පවසයි. රට හදන්න පුළුවන් ජවිපෙට විතරයි. අනුර කියයි. කුලියාපිටිය සභාපති එජාපයට. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට. ගෙවුණු මාස 6ක කාලය තුල තමා ආණ්ඩුව නැමැති ටයිටැනික් නෞකාව අයිස් පරයේ හැපෙන්නට ඉඩ නොදී අමාරුවෙන් ගෙන ආ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කළා. ජනවාරි 8 වනදා ආරම්භ කළ විප්ලවය ආපසු හරවන්න ඉඩ දෙන්නේ නැති බවත් එතුමා පැවසුවා. ජනවාරි 8 වනදා පරාජය කළ මහින්ද රාජපක්ෂ මෙවරත් පරාජය වන බවයි එතුමා ප්‍රකාශ කළේ. තමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෑලි දෙකකට කඩා එක කණ්ඩායමක් සමග රට වටේ යාමට තරම් පහත් මානසිකත්වයක් නැති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. එතුමා ඊයේ කළ ප්‍රකාශයත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් ඊට පක්ෂව හා විපක්ෂව අදහස් පළ කරා. මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අදත් ප්‍රබලයි කියලා. ජනවාරියට පෙරදිච්ච මහින්ද රාජපක්ෂ මම දකින්නේ තවත් පරදින එක තමයි ඉස්සරහටත්. මට මෙතනදී උවමනාවක් ඇති වුණේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා කෑල්ලක් අරගෙන රට වටේ යන ජනාධිපති විදියට. මැතිවරණ ව්‍යාපාරය තුල මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක මගේ ගනුදෙනුවක් නැහැ. මගේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනවාරි 8 වෙනිදාට කලින් මගේ තිබුණු විරෝධය අදත් එහෙමයි. මේ මාස 6 මම ආණ්ඩුව අරගෙන ආවේ හරියට ටයිටැනික් නැව වගේ. ටයිටැනික් ගිලුණා. හැබැයි මම ගිලෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව ගිලෙන්න එනකොට විශ්වාස භංගයෙන් අගමැතිතුමාට විරුද්ධව මම පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මැතිවරණයක් අභියස ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කනගාටුවට කරුණක් බවයි. අපේ අතිගරු ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ආපුවාම මට මාත් කනගාටුවක් ඇති වුණා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හැටියට අපි අද මේ ඉදිරිපත් වෙලා තියෙන මැතිවරණ වකවානුවේ එවැනි ප්‍රකාශයක් කිරීමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බරපතල අවශ්‍යයක් සිද්ධ වෙන බවයි මගේ පුද්ගලික අදහස. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වහාම කැඳවලා ඉදිරි මැතිවරණයේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව යම්කිසි තීරණයක් ගන්න ඕනේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ මධ්‍යම කාරක සභාව කැඳවා තීරණයක් ගත යුතු බවයි. අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා හැටියටත් පක්ෂයේ සභාපතිවරයා හැටියටත් සන්ධානීය නායකයා හැටියටත් කරන ලද ප්‍රකාශය බරපතල දේශපාලන ප්‍රශ්න ගණනාවක් සහ පෞද්ගලික සැක සංකා ගණනාවක් මතු කරන්නා වූ ප්‍රකාශයක්. මම අනුර ප්‍රියදර්ශන යාපා අපේ පක්ෂයේ මහලේකම්තුමාගෙන් ඉල්ලා හිටවා කොන්ද කෙලින් තියාගෙන පක්ෂයේ අනාගතය වෙනුවෙන් කරුණාකර කිසි බලවේගයකට යට වෙන්නේ නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව වහාම කැඳවන්න මේ ප්‍රකාශය ගැන සාකච්ඡා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් කළ යුත්තේ නීත්‍යානුකූලව බවයි සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකින්ට රැස්වීමේදී එවැනි ව්‍යවස්ථානුකූල පිළිවෙතක් නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව රැස් කරනවා නම් ව්‍යවස්ථාවේ තිබෙන ආකාරයටයි රැස් කළ යුත්තේ. ඒක සඳහා යම් කාලයක් ගත වෙනවා. ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ තීරණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකින්ගේ හමුවක් නිදහස් පක්ෂ මුලස්ථානයේදී අද පැවැතුණා. මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයට අනුරාධපුරයේදී පැවැත්වෙන මංගල රැළියේදී පිළිතුරු ලබා දෙන බවයි. සන්ධානයේ මේවුම් කොමිටිය රැස් වෙනවා මැතිවරණ මේවුම් කොමිටිය. ඒ කොමිටිය තමයි අද මම මෙහි ආවේ. 17 වෙනිදා උත්තර දෙනවා අනුරාධපුරයේ. මේ අතර හිටපු ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නෙල්සන් මැන්ඩෙලා මහත්මා ගාන්ධි සෝනියා ගාන්ධි වැනි රාජනායකයින්ගේ අනුරුවක් බවයි. එතුමා ආදර්ශවත් ලෙස මහා කුණාටුවකින් රට ගලවාගත් බව ඔහු ප්‍රකාශ කරනවා. එතුමා නෙල්සන් මැන්ඩෙලාගේ අධිකාරයේ යමින් මහත්මා ගාන්ධිතුමාගේ අධිකාරයේ යමින් සෝනියා ගාන්ධි මැතිණිය අනුග්‍රහණය කරමින් වෙස්සන්තර චරිතය රඟ දැක්වුවා කියන එක මම ඉතාම සන්තෝෂයෙන් කියන්නට ඕන. ඒකම එතුමා තමාගේ ප්‍රතිවාදීන්ට මෛත්‍රිය දැක්වුවා. වචනේ පරිසමාප්තාර්ථයෙන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. පක්ෂයේ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව පක්ෂයේ මධ්‍යමකාරක සභාව සහ විධායක සභාව කැඳවීම තහනම් කරමිනුයි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ. කොළඹ දිසා අධිකරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙම වාරණ නියෝගය නිකුත් කළේ ලැබුණු පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. අද රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසරයකින් තොරව රැස්වන බැවින් එය තහනම් කර අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා තිබුණේ. අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ දිස්ත්‍රික් සංධාන අපේක්ෂක ප්‍රසන්න සෝලංගාරච්චි මහතායි. පෙත්සම සලකා බැලූ අධිකරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාව රැස්වීම පැවැත්වීම ලබන 29 වනදා තෙක් අත්හිටුවන ලෙස නියෝග කළා. සභාපතිවරයා වන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැඳවීම සහ එතුමාගේ ප්‍රධානත්වයෙන් හැර වෙනත් කිසිම පාර්ශවයකට ඒක කැඳවා තීන්දුව ගැනීම පක්ෂයේ නීතිය අනුව ඒක ගැටලුසහගත තත්ත්වයක් ඇති වෙනවා. පක්ෂයේ විනය ආරක්ෂා කරමින් පක්ෂය අපිට ඉදිරියට ගෙන යන්න ඕන නිසා එහෙම කැඳවන්න බෑ කියන එකට මොකද එහෙම කැඳවුවොත් අපිට ඒ තනි වලට ගිහින් හරි තීන්දුවක් අපිට ගන්න බැරි නිසා එහෙම කැඳවීමට විරුද්ධව අද මම දිසා අධිකරණයට පෙත්සම ගොනු කරා. දරු අධිකරණයේ විසින් අපිට නියෝගයක් ලබා දුන්නා 29 වෙනිදා වෙනකන් ඒක අත්හිටවලා එහෙම කැඳවීමක් කිරීමට නොහැකි බවත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු පත් කර තිබෙනවා. එම ආසන සංවිධායකවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. මුල්කිරිකල මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකාව ලෙස නිරූපමා රාජපක්ෂ මහත්මිය පත් කර තිබෙනවා. පුත්තලම මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ තිලක් වරාගොඩ මහතායි. බුලත් සිංහල සංවිධායකවරයා ලෙස පත් කළ ආර්.පී. තුසිත කුලරත්න මහතා ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා. මේ අතර උතුරුමැද පළාත් සභා මන්ත්‍රී එම් හේරත් බණ්ඩා මහතා හොරෝපතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා. රොහාන් ජයකොඩි මහතා කැකිරාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙසද පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තා. එක්සත් ජාතික පෙරමුණේ පංච මහා සැලැස්ම ලබන සතියේ එළි දක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රට පුරා ආර්ථික කලාප 45ක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා කලවාණී පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියා. කොළඹ රත්නපුර අධිවේගී මාර්ගයක් ඉදිකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා. එක්සත් ජාතික පෙරමුණේ සැලැස්ම අපි එන සුමානේ පිට කරනවා. අද ඔබේ අනාගතයට බලපාන කාරණා පහක් තියෙනවා. එකක් ආර්ථිකය. අනික යටිතල පහසුකම්. තුන්වෙනි එක දූෂණය නැති කරන්න. හතරවෙනි එක නිදහස තහවුරු කරන්න. පහ අධ්‍යාපනය දියුණු කරන්න. මෙන්න මේවා ඇතුළු කරපු ඒ පංචමහා සැලැස්මයි සංවර්ධනයයි අපි මේ රටට ලබා දෙන්නේ. රටේ ආර්ථික සංවර්ධන ප්‍රදේශ 45ක් තෝරගන්නට යනවා. කලවාන එක්සත් ජාතික පක්ෂ සංවිධායක සරත් චන්ද්‍ර රාමනායක මහතා රැළිය සංවිධානය කළා. මෙම රැළියට රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ද එක්ව සිටියා. දැන් එහෙම බය වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝම කරපු සමීක්ෂණයේදී එළි වෙලා තියෙන රත්නපුරේ ඉඳන් එක්සත් ජාතික පක්ෂයේ රත්නපුරෙන් ගියොත් ඒගොල්ලෝ නැපත් නැහැ කියන. ඒකින්ද තමයි කුරුණෑගලට ගියේ. ආය මේ රට කොල්ල කණ්ඩ මේ රටෙන් හොරකම් කරන්න මේ රටේ පෞල් වාදය තහවුරු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හැම මාධ්‍ය ප්‍රධානියෙක්ම අරලියගහ මන්දිරයට ගෙනල්ලා මහින්ද රාජපක්ෂගේ න්‍යාය මිසක වෙන කිසි දෙයක් මේ මාධ්‍යයේ ප්‍රචාරණය කරපු නැති ආකාරය ඔබට මතකයි. එදා රූපවාහිනියයි ITN එකයි බැලුවේ නැති කාලය මතකයිද? රූපවාහිනියක එදා අන්ත තුච්ච මට්ටමට මේ රටේ ස්වාධීන මාධ්‍ය ඇදහලන්නට කටයුතු කරේ මහින්ද රාජපක්ෂ. පහුගිය අවුරුදු 20ම අපි පුදුම ඉවසීමක් කරා. ආණ්ඩු බලය තියාගෙන බලහත්කාරකම තමන්ගේ අතේ තියාගෙන අපිට චණ්ඩිපාත් දාපු ගොඩක් මෙහෙ ඉන්නවා. මම ඒ අයට කියනවා මේ මැතිවරණයේ චණ්ඩිපාත් දාන්න අපිටත් ඕනේ නම් පුළුවන්. හැබැයි බලය තියෙන තැන චණ්ඩි දාන්නේ නොණ්ඩි කියන එක මතක තියාගන්නයි කියලා අපි මතක් කරනවා මිත්‍රවරුනි. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී බඩු බෙදීම්, දැවැන්ත කටවුට්, දන්සල් ආදී නැති බවයි අග්‍රාමාත්‍යවරයා ජනරලිය අමතමින් කියා සිටියේ. ගිය අවුරුදු 10ට වඩා වෙනස් පෙළපාලිනේ. මිනිස්සු මරා ගන්න. සාමකාමී හොඳ දියුණු රටක ඡන්දේ වාගේ. මොකද නීතියට යටත් වෙලා හොඳ මැතිවරණයක් කරන්නේ. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරේ
එහෙම යහපාලනයක් ඇතුව ගෙනියන්න. මේ ඡන්දෙදී මගේ කටවුට් කොහෙවත් නැහැ. මගේ කටවුට් දාන්න මං ඉඩ දෙන්නේවත් නැහැ. අපි ඇවිල්ලා නොමිලේ බඩු බෙදන්නෙත් නැහැ. මොකද ඒක ඡන්දයක් නෙමෙයි මේක වෙන්දේසියක්. පොලිස් බලය යොදවන්නේ නැහැ අපේ ඡන්දේ කරවන්න. අන්න මේකයි යහපාලනය කියන්නේ. අවුරුදු 10කින් පස්සේ විශාල වෙනසක් අද මේ ඡන්දෙදී ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුරයාප කියලා තියෙනවා. අපි ඡන්ද නීති දාලා ඒගොල්ලෝ කොටු කරලාලු. ගහන්න නැතුව ජොලියන්නේ නැලු. බොන්න නැතුව ජොලියන්නේ නැලු. කටවුට් නැතුව ජොලියන්නේ නැලු. ආපහු මේ පරණ ක්‍රමයට යනවද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ආරක්ෂා කළා. එතුමා අලුත් ආණ්ඩුවක් හදන්න ඕන නිසා තමයි අපි ඔක්කොම එකතු වුණේ. රැස්ව සිටි පිරිස හමුවේ අග්‍රාමාත්‍යවරයා රහසක් දෙහෙලි කළා. අපි ලංකාව මැණික් රංගාභරණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට දැනටම පියවර අරගෙන තියෙනවා. පතල් කැපීමේ ඉඳන් හොඳ රංගාභරණ ගේන්න පුහුණු කරන්න විශාල මධ්‍යස්ථානයක් ඇති කරනවා. විජේතුංග මහතුමා මයෙන් අහන කොහෙද මධ්‍යස්ථානය කියලා. ඒකත් රහසක්. බුලත් සිංහල නගරයේදීද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජන රැලියක් පැවැත්වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරක් පෙරුම මහතා රැළිය සංවිධානය කළා. රැළිය අමතමින් අපේක්ෂකයන් කිහිප දෙනෙකුම අදහස් එක් කළා. අපි බොහොම කනස්සල්ලෙන් හිටියේ බොහොම කනකාටුවෙන් හිටියේ. අපි දැක්කා අපි ඇහුවා අපේ මෛත්‍රීපාල සිරිසේන ඇමතුමේ කතාව. ඒ කතාව මෛත්‍රීපාල සිරිසේන ඇමතුමේ කතාවක් නෙමෙයි. ඒ කතාව මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය විසඳන්න බැරුව හිටපු මේ රටේ අසාධාරණ අවුක්තිය විසඳන්න බැරුව හිටපු මේ රටේ පුරවැසියන්ගේ මහ ජනතාවගේ කතාව තමයි ඒතුවක් බාහිරපත් කරේ. එක්සත් ජාතික පක්ෂයේ බලයනියයි මහින්ද රාජපක්ෂගේ බද්දෙලිය අතර අරගලයක් තියෙන්නේ. අගෝස්තු මාසේ 17 වෙනිදා තමුන්නාන්සේලා ඡන්දෙ දුන්නාට පස්සේ ආසනික 130ක් කරගෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් හදන්නට ප්‍රාර්ථනා කරමින් හතර ගාටි දාලා වැටිලා ඉන්න නිසා වැටිච්ච එක ඉන්නේ නැගිටින්න ඕන. හතර ගාටි දාලා වැටිලා ඉන්න නිසා තමයි මහින්ද සමග නැගිටිමු කියලා සටන් පාඩයක් කියන්න සිද්ධ වුනේ. ඒ සටන් පාඩේ හදුන්නියව හොයාගන්න ඕන අය මාර වටින මිනිස්සෙක්. අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අගලවත්ත සහ මතුගම යන ප්‍රදේශවලදීද ජන හමු අද පැවැත්වුණා. අගලවත්ත ජන රැළිය අගලවත්ත එක්සත් ජාතික පක්ෂ සංවිධායක පී.ඩී. අබේරත්න මහතා සංවිධානය කරන අතර මතුගම රැළිය සංවිධානය කර ඇත්තේ මතුගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජගත් විතාන මහතායි. මේ සූදානම විරාමයක් ගන්න.